ඔයාලා හැමෝම දන්නවා ඇති පැරිස් නගරයේ ඉඳන් අහසට දැන් ලෝකයේ ප්‍රසිද්ධම කුළුණක් වන අයිෆල් කුළුණ ගැන. හැබැයි මේ ගැන ඔයාලට දන්නේ නැති හරිම අමුතුතර කීපයක් අද මම කියන්නයි යන්නේ. අයිෆල් ටවර් එකට මේ හැඩය ආවේ නිකන් සුන්දරත්වය ගැන විතරක් හිතලා නෙමෙයි. ඒක විද්‍යාත්මක සාකච්ඡා බලලා තමයි අරන් තියෙන්නේ. ඒකට මේ හැඩය ගatti මිනිස්සුන්ගේ කලවාස්තියේ තියෙන සැකිල්ල ආශ්‍රයයට අරගෙන තමයි හදලා තියෙන්නේ. ඒක නිසාම අඩු ලෝහ භාවිතයක් සහ ඒකට වැඩි ශක්තියක් සුළඟට රුතු දීමේ හැකියාව ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. අයිෆල් කුළුණ ඉදි කරද්දී ඒකට සැලසුම් කරලා තියෙන්නේ ඒක අවුරුදු 20කින් ඉවත් කිරීමට. කොහොම වුණත් පසු කාලීනව ඒක සැලසුම් කරවා වුණ ගුස්ටාවෝ අයිෆල් ඒකට ඇන්ටනාවක් සවි කිරීම නිසා ඉවත් නොකරන පැරිස් නගරයේ අලංකරණයට සහ ඒකේ ප්‍රයෝජන ගැනීමට තියාගන්න හැකියාවක් ලැබුණා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හැදුවේ ගුස්ටාවෝ අයිෆල් කියන පුද්ගලයාගේ නිර්මාණ දායකත්වයෙන්. ඉතින් ඒක නිසාම මේකේ ඉහළ වෙනම රහසිගත කුටීරයක් ඔහුට තිබුණා. වර්තමානයේ වෙනකොට කුඩා කෞතුකාගාරයක් විදියට ඒ හැමෝටම දකින්න පුළුවන්. තෝමස් එඩිසන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඒ තැනට ඒ කාලේදී ඇවිල්ලා තියෙනවා. අයිෆල් ටවර් එකේ පෙනුමෙන් එක පාටක් වගේ පෙනුනට ඇත්තටම එහෙම නැහැ. මේ ටවර් එක පහළින් නම් ඉහළට යනකොට විවිධ වර්ග ත්‍රිත්වයක් තියෙනවා. පහළින් අඳුරුයි ඉහළට යනකොට වැඩිපුර ආලෝකමත් වෙන වර්ණ යොදාගෙන තියෙනවා. ඔයාලා දන්නවද මේ කුළුණේ උස වෙනස් වෙනවා කියලා? මොකද උණුසුම් කාලම් වලදී ලෝහය විහිදෙන නිසා මේ කුළුණේ උස සෙන්ටිමීටර් 15ක් නැත්නම් අඟල් 6ක් පමණ ඉහළට යනවා. සීතල කාලවලදී එය අඩු වෙනවා. මේ අයිෆල් කුළුණේ පළවෙනිම හරි කුඩා තැපල් කාර්යාලයක් තියෙනවා. ඔයාලට පුළුවන් එතෙන්ට ගිහිල්ලා පෝස්ට් කාඩ් එකක් යවන්න. ඒ වගේම ඒකේ විශේෂ මුද්‍රාවක් සහිතවයි යවන්න. වර්තමානයේ ලෝක උසම ගොඩනැගිලි මේ නොවුනත් 1889 ඉඳන් 1930 දක්වා විශාල කාලයක ලෝකයේ උසම කෘත්‍රිමව ගොඩනගපු ගොඩනැගිලි උනේ මේක තමයි. මේ අයිෆල් කුළුණේ කොටස් 18000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඒ කොටස් 18000කට බැඳ තබන්න රිවර්ට් යන මිලියන 2.5ක් පාවිච්චි කරලා තියෙනවා. මේ අයිෆල් කුළුණේ ඉහළ උසෙන්ට ගියාම ඒ කියන්නේ මුදුනට ගියාම සාමාන්‍යයෙන් පැහැදිලි දවසක කිලෝමීටර් 100ක් නැත්නම් සතුටුම් 60ක් දක්වා දුර දකින්න පුළුවන් කියලා තමයි කියන්නේ. ජර්මන් හමුදාව මේ බියදෙනීමට සෙට් කළා. ඒ හිට්ලර්ගේ අනපරිදි. කෙසේ වුවත් හමුදා නිලධාරීන් මේ ළඟා වෙන අවස්ථාව වෙනකොට ඒ තිබු සෝපානයේ කේබල් කපා ඉවත් කර තිබීම නිසා ඒ නිලධාරීන්ට ඉහළට යාමට නොහැකි වීමෙන් මේ සිදු කිරීමට නොහැකි වූ බවයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආව වෙනකම් අදට ගෙන් එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා.